අපි හැමෝම දන්න රැපර් කෙනෙක් තමයි ලිටල් වේන් කියන්නේ. ලිටල් වේන් ඔහුට අවුරුදු 12දී තමන්ගේම අම්මගේ තුවක්කුවෙන් කන්නඩි ඉස්සරහට ගිහින් වෙඩි තියා ගන්නවා. ඔහු කියන විදිහට ඔහුට පාලනය කරගන්න බැරි වුණ මානසික ආතතිය නිසා එහෙම කරගෙන තියෙන්නේ. වෙඩි තියාගන්න කලින් කන්නඩි ඉස්සරහට ගිහිල්ලා තමන් දිහා බලන් ඉඳලා ඊට සුළු මොහොතකට පස්සේ වෙඩි තියාගත්ත කියලා තමයි ඔහු කියන්නේ. ඊට අවුරුදු ගානකට පස්සේ අපි හැමෝම දන්න බෲනෝ මාස් එක එකතු වෙලා මිරර් කියන සෝං එක ඔහු හදනවා. එක කාලයක තමන්ගේ කතාව පස්සේ කාලයක තමන්ගේ සින්දුව බවට පරිවර්තනය කරගත්ත කියලා තමයි ඔහු කියන්නේ. කැඩපත තමයි මගේ හොඳම මිතුරා. මොකද මම අඬපු කිසිම වෙලාවක ඒක මට hina වුණේ නැහැ. මෙන්න මෙහෙමයි චාලි චැප්ලින් කන්නඩිය ගැන කිව්වේ. හැබැයි වේන් මේ කතාවම වෙනස් විදිහකට අපිට කියනවා. තමන් කැඩපතක් ඉස්සරහට ගියාම තමන්ට පේන්නේ තමන්මයි. වේන් මේ සින්දුව පුරාවටම තමන්ට තමන්ව දැනෙන විදිහ ගැන විස්තර කරනවා. මේ ලෝකෙ වෙන කාටවත් වඩා තමන් ගැන දන්නේ තමන් කියලා වේන් නොකිය කියනවා. තමන්ගේ වැටීම්, නැගිටීම්, හොඳ හෝ නරක සහ හැමදේම එකින් එක විස්තර කරනවා. එක අතකට මේ